මේ දවස්වල පියුමි හංසමාලිගේ ක්‍රීම් එකයි වස්තිලාගේ වස්තිලා මියුසිකල් ෂෝ වලට ගන්න ගානයි ලකුවට කතා බහක් වෙනව නේද? ඒ කියන්නේ ඒක මේ මුලින්ම ওই කතාව ආවේ අර මෙදිරිගිරි ෂෝ එකේ වෙච්ච ප්‍රශ්නේ. ඒක හන්ද තමයි වස්තිලා ගන්න ගාන මෙච්චරයි ඒගොල්ලන්ට මෙච්චර දෙන්න සුදුසුද ඊට පස්සේ පියුමි හංසමාලි කොහින්ද මන්ද ක්‍රීම් අරගෙන රුපියල් 18000 2000ට ක්‍රීම් අරගෙන 28000ට විකුණනවා 30000ට විකුණනවා සුදු වෙන්න කියලා එහෙම තමන්ගේ නම ගහලා එහෙම කතාවක් ගියා නේද? යනවා නේද තාමත්. ඉතින් ඒකට මම මේ දැක්ක දෙයක් තියෙනවා. වස්තිලා ගන්න ගාන ලක්ෂ 6ද 10ද කියන එක අදාළත් නැහැ. පියුමි හංසමාලි රුපියල් 1000ට අරගෙන 2000ට අරගෙන 20000ට විකුණනවද 30000ට විකුණනවද කියන එක අදාළත් නැහැ. එතනට එහා ගිය දෙයක් මම දැක්කා. මොකද දන්නවද? වස්තිලා ගන්න ගානයි ඒගොල්ලෝ සින්දුවක් කියන්න ෂෝ එකකට නගින්න ගන්න ගානයි පියුමි හංසමාලි ඔය රුපියල් 1000ට 2000ට අරගෙන 20000ට 30000ට විකුණනයි කියන ක්‍රීම් එකේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. මොකක්ද සම්බන්ධතාවය කියලා මම දන්නේ. මට දැනෙච්ච දේ මං කියන්නේ. උන්ටම කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන තිනවා. උන්ගේම ගහන්නේ බ්‍රෑන්ඩ් නේම් එකේ. ඉතින් වස්තිලාට පුළුවන් නම් අපි ෂෝ එකකට නගින්න මේ ලක්ෂ 6ක් ගන්නවා කියලා YouTube channel එකක් කරලා වීඩියෝස් ටිකක් කරලා ෆේමස් වෙලා ඒගොල්ලන්ට ඒ වගේ ගාණක් ගන්න පුළුවන් නම් පියුමි හංසමාලට කොහෙන් හරි අරගෙන රුපියල් 1000ට 2000ට අරගෙන ක්‍රීම් එකක් අරගෙන 28000ට 30000ට සුදු වෙන්න කියලා ඒ ක්‍රීම් එකම තමන්ගේ නම ගහලා විකුණන්න පුළුවන් නම් ඒක මාර ටැලන්ට් එකක් නෙවෙයිද? ටැලන්ට් එකක් කියන්නේ ඒක උන් හදාගත්තු බ්‍රෑන්ඩ් නේම් එක. වෙන මොකද්ද? නේද?